අනිවාර්යෙන් හෙට හම්බෙමු. ඩොගී මොකද මේ ජුවලරි ෂොප් එකේ දොර පහුරු ගන්නේ? ඇතුලේ කවුරු හරි ඉන්නවද දන්නේ? ඇතුලේ කවුරු හරි ඉන්නවා. කවුද කියලා අපි බලමු. මෙයා රත්තරන් බඩු හොරගම් ගන්නවා. එන්න අපි යමු. අපේ බලයෙන් ජවයෙන් ශක්තියෙන් රන්වන් ශ්‍රී ලංකා from Nestle. රෝසි ඉක්මනට සකල පුජන්සට කෝල් එකක් ගන්න. හොඳයි ශිවා. ඉස්පෙක්ටර් සකල පුජන් කතා කරනවා. ඈ? මොනවා? මගේ වෙච්චේ හොරකම? මොනවද මේ කියන්නේ? මෙතන ඉඳලා කිලෝමීටර් 100ක් දුරින් වුණත් මට මේ පුජන්ස ඔය දෙබස් කියන්නේ එපා. මේ විකාර කියවන වෙලාවක් නෙමෙයි. ඉක්මනට එන්න. අපි හොරාගේ පස්සේ පන්නනවා. එයාලා පැනගනි. ඕකේ. මම මේ දැම්ම එනවා. කිරි හොඳා. මම කිව්වේ නවත්තන්න ඕක. නවත්තන්න. කිව්වම නවත්තන්න. කොහෙද? කොහෙද? හොරා පැල්ලා ගියේ කොහාටද? සර් අර පැත්තට ගියේ. අර බලන්න. යමු කිරි හොඳා. කොහෙවත් නවත්තන්න ඕනේ නැහැ. කෙලින්ම යන එකයි තියෙන්නේ. යමු. නවතින්න. සකල පුජන්ස නවතින්න. නෑ. නැවති ඉන්න වෙලාවක් නෙමෙයි මේක. ඉක්මන් කරලා යමු කිරි හොඳා. යමු. ඕඩර් එකක් දුන්නාම මේ විදියට දානවද? මේක මෝටර් සයිකලයක් කියලා අමතක වුණාද කිරියෝදෝ? බිම වැටිලා.
ඔයාලා හොඳින්ද? මම වේරුණා ඒත් ඒ හොරා බේරිලා පැනගත්තනේ සර්. ඒත් මේ සකල පුජන්ගේ අත් දෙක හරිම දිගයි. සකල පුජන්ගෙන් බේරිලා කොහෙවත් ඒ හොරුන්ට පැනලා යන්න බෑ. කිලෝමීටර් 100ක් දුරින් උනත් ඕනම හොරෙක්ගේ හොරක් හොරකම් කරද්දි මිනිස්සු කියනවා හොරකම් කරන්න එපා කියලා. සකල බුජන්සේ එයි කියලා. එතකොට හොරා හොරකම අතෑරලා හොඳ කෙනෙක් වෙනවා. සකල බුජන්සේ ආවේ නැතුව හොරා හොඳ කෙනෙක් වුණොත් ආවොත් මොනවා වෙයිද? සර් ඔයාගේ නම විතරක් නෙමෙයි ඔයාගේ දෙබසත් හරිම ප්‍රසිද්ධයි. සකල බුජන්ස වෙලාව නාස්ති කරන්න එපා. ඒ හොරාව ජෝකර් කෙනෙක් වගේ පෙනුනේ. එයා සර්කස් එකකින් වෙන්නේ නැති එන්නේ නැත්තේ. සර්කස් කණ්ඩායම කපේ නගරයට ඇවිල්ලා තියෙනව නේද? මට නම් හිතෙන්නේ මේ හොරා ඒ සර්කස් කණ්ඩායමේද කොහෙද? අපි ඉක්මනට එතෙන්ට ගිහිල්ලා බලමු. ඔන්න දැන් ඔබ හමුවට පැමිණෙනවා අපේ ජෝකර් කිරියා සහ මිතුරෝ. රෝසි ඔයාලා මෙතනටම වෙලා ඉන්න. මම ගිහිල්ලා ජෝකර්ගේ ටෙන්ට් එකේ හොර බඩු තියනවද කියලා බලලා එන්න. හොඳයි ශිවා. රෝසි කිව්වා ඔයා ජෝකර්ගේ ටෙන්ට් එක පරීක්ෂා කරන්න ගියා කියලා. ඔයා මේක හොඳට අහගන්න. මම මේ කියන්නේ ඔයාටමයි. මේ යුනිෆෝම් එක මං ඇඳගෙන ඉන්න තාක්කල් ඔයා කිසිම අවධානමක් ගන්න එපා. ඒක නෙමෙයි චිවා. ටෙන්ට් එකේ මොන හරි හොඩුවක් ලැබුණාද? නෑ මුකුත් සාක්ෂියක් ලැබුණේ නෑ. මට නම් හිතෙන්නේ ආ වෙන කොහේ හරි තැනක ඒව හංගලා ඇති. මට සාක්ෂියක් නැතුව කාවත් අට්ටඩංගුවට ගන්න පුළුවන් කමක් නෑ. එයා ජෝකර් කෙනෙක් විදියට ඉන්න වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ජෝකර් වෙන්නත් පුළුවන්. ශිවා, ඇයි ඔයාට හිතෙන්නේ සර්කස් එකේ හිටපු ජෝකර් හොරා නෙමෙයි කියලා? හොරා වෙන කෙනෙක් කියලා? මං එයාගේ ටෙන්ට් එක ඇතුළට ගිය වෙලාවේ එයා සංදර්ශනය ඇතුළේ හිටියේ. මං ඇතුළේ චෙක් කර ඉන්න වෙලාවේ එයා හදිසියෙම ආවා ඇඳුම් මාරු කරගෙන යන්න. එයා සංදර්ශනය පෙන්නන ගමන් කොහොමද ටෙන්ට් එකට ආවේ? අනික එයා ඇඳුම් මාරු කරගෙන ටෙන්ට් එකට ගියා නම් ආපහු ජෝකර් ගෙන්ද බඳන් ආවේ කොහොමද? මට නම් හිතෙන්නේ එයා පිටසක්වල හොරෙද්ද කොහෙද? ටිකි ඔයාට හැමදැනම පිටසක්වල ජීවියෝනේ පේන්නේ. මට නම් හිතෙන්නේ අපි තව ටිකක් පරීක්ෂා කරලා බැලුවා නම් හොඳයි කියලා. සමහර විට අපිට හොඩුවාවක් හොයාගන්න පුළුවන් වෙයි. කෝකටත් සකල පුජන්සට එන්න ගියමු. ඔව් සලකුණු හොයන්න නම් මං හරි දක්ෂයෙක්. මොකද කිව්වොත් එකපාරක් ඈ හැමෝම ගියාද? මම මෙතන මේ පල්ලෙහා කොහොමද ඔයා උතන්ට ගියේ කියලා කියන්නේ?
ඔතෙන්ට පොඩ්ඩක් එහායින් චූටි පාරක් තියෙනවා. එතනින් එන්න. හා යමු හොඳමයි සර්. අයියෝ ඕ කිරෝද බලන්න නියමයි සකල පුජන්ස. ඔයා නියමෙට වාහනය එලෙව්වා. අනේ මන් නෙමෙයි මේ කිරි හොඳා තමයි එළව්වේ. ඔය විදියට බයිසිකල් එලවන්නේ. ඔය විදියට බයිසිකල් පදිනවද කිරි හොඳා. මට මොනවාරි වුණාලා. ඕක අල්ලලා දාන්න. යමු. මේ හරියට තමයි ඒ හොරා ගොඩ බෑවි. අපි ගිහිල්ලා බලමු මේ හරි මොනවාරි හොඩුවාවක් තියනවද කියලා. මේ කණ්ණාඩි නැති වෙච්ච කෙනා අනිවාර්යෙන් තව මේ වගේ කණ්ණාඩියක් ගන්න කඩේකට යන්න ඕනේ. අපි හැම කන්නඩි කඩයක් ගැනම පරීක්ෂාවෙන් ඉමු. තව එකක් ගන්න එයා කඩේකට එන්න මම ඕනේ. ඔය වගේ හැම කන්නාඩි කඩේකටම පොලිසිය කෙනෙක් ගානේ දාන්න. හැම තැනකටම ඕනේ නෑ. වේදාස් වල තියෙන කඩේ ගාව හිටියම ඇති. ඒ කඩේ තමයි මේ පළාතේ තියෙන හොඳම කඩේ. අනික කැඩුණු කණ්ණාඩියක් එක දවසින්ම හදලා දෙනවා. අනික සර්කස් එක පෙන්නන අන්තිම දවස හෙට. ඒ හොරා අනිවාර්යෙන් මද දවස් ඇතුළත ඔය කණ්ණාඩි කඩේට එන්නම ඕනේ. ඒ නිසා අපි එතෙන් ගිහිල්ලා බලාගෙන ඉමු. මන් තමුන් අත්තඩංගුවට ගන්නවා. ඔයාටම දන්නේ නැතුව ඇති. මෙතන ඉඳලා හැතැම්ම 100 ගාණක් දුරින් වුණත් හොරෙක් හොරකම් කරනවා නම් මගේ හිවට ඒ පැනලා යන්න එපා. මගේ මේ ඉතුරු දෙබස් ටික අහලා යනවා. කාලෙකින් නිදහසේ රස තේ එකක් බොන්න. ආතින් මොකද මේ තයි කල්ලන්න මොකක් හරි තරංගයක්වත් තියනවද? අයියෝ මගේ රෙදි ටික. අනේ මගේ රෙදි ටික. අයියෝ අනේ මගේ රෙදි. මට මුළු ඉඳලම සැක හිතුණා. ජෝකර් හොරා නෙමෙයි වෙන කෙනෙක් කියලා. ඔයා ජෝකර් රඳුමින් හොරගම් කරන්නේ මේ ඉන්න කාටවත් සැක නොහිතෙන්න. අහුණත් අහුවෙන්නේ අර ජෝකර්නේ. ළමයෝ ඔයා පැත්තකට වෙලා හිටියොත් හොඳයි. නැත්තම් ගුටි කණ්ඩායි සිද්ධ වෙන්නේ. ළමයා කියලා නම් කියන්න එපා අංකල්.
ශිවා තමයි මගේ නම. සකල පුජන්ස හෙල්ලෙන්න එපා. ඔහොම ඉන්න. එල්ලෙන්න එපා. මාරේ යෝජනාවක් තමයි දුන්නේ. මගේ ශරීරේ කොටස් වෙන් වශයෙන් ගෑන්න අරගෙන උගලු කිලෝ එල්ලෙන්න එපා කියලා. සකල පුජන්ස මෙහාට ඉක්මනට. Polisi ini kalian ini kau burung ada pak? අංකල් ඇහුණද? හැංගිලා ඉන්න එකේ තේරුමක් නැහැ. අංකල් ඔයා මොකද කරන්න හදන්නේ? ශිවා තමයි මගේ නම. අංකල් දැන් අත් ඔය සෙල්ලම නවත්තන්න. නැත්තම් ඔයාට මැරෙන්නයි වෙන්නේ.
මේ ළමයෙක් නෙවෙයි මෙයා නම් කොහොමදවත් ළමයෙක් නෙවෙයි ළමයෙක් වගේ හිටියට මේ නම් යස පැටියෙක් මෙයා මට හොඳටම ගැහුවා හරි අපි ඔවත් අඩංගුවට ගන්නවා හරි අපි ශිවාට හොරේ පාරක් දාමු